අපි ඕන කෙනෙකුට අපේ ආර්ථික මට්ටම හදාගන්න ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් ටී-ෂර්ට් බිස්නස් එක කරනවා කියන්නේ ලොකු අවස්ථාවන් ප්‍රමාණයක් තියෙනවා. ඕගොල්ලන්ට දියුණු වෙන්න වැඩි විකුණුම් ප්‍රමාණයකට යන්න. මම මගේ කලින් වීඩියෝස් ඕගොල්ලන්ට බලන්න පුළුවන් පුතේ. ළමයි කොහොමද මේකෙන් හොඳ දියුණුවක් අරගෙන තියෙන්නේ? කොහොමද සේල්ස් කරගන්නේ? සේල්ස් වැඩිපුර කරගන්නේ? ඒවා මම ඕගොල්ලන්ට විකුණන විදිය වැදගත්ම දේ තමයි විකුණන විදිය කොහොමද විකුණන්නේ කියලා විස්තර ඇතුව ඕගොල්ලන්ට මම හැම වීඩියෝ එකකම දානවා. කලින් මගේ පෙන්නුවේ 190 GSM එකෙන් මම විකුණන ටී-ෂර්ට් එකේ ක්වොලිටි එක. මේ ඉන්නේ වගේ උත්සාහයෙන් කැපවීමේ වැඩ කළා ඉතා කෙටි කාලයකින් දිනු වෙච්ච දරුවෙක්. බ්‍රාස්පෙන්ද මගේ ඕපනින් එක කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. මට ඒක දැක්කම මට ඇති වෙච්ච සතුට කියලා නිම කරන්න බැරුණා. ඒ තරමටම සතුටුයි. මොකද දැන් මාසයක්වත් නැහැ මට මතක හැටියට මේ දරුවා මගෙන් ටී-ෂර්ට් අරගෙන පටන් අරගෙන ටී-ෂර්ට් ඕඩර්ස් 3-4ක් එක දිගට දැම්මා. එක දිගට දාලා තමයි යා මේ තැනට ආවේ. මට ඉස්සෙල්ලාම මැසේජ් දාලා තියෙන ජූනි 22. අදට මාසයකට වඩා අඩු කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත මේ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. මට මතක තියෙන විදිහට මගෙන් print කරපු ටී-ෂර්ට් අරගත්තේ දෙපාරයි නැත්නම් තුන් පාරයි. ඊට පස්සේ print machine එකක් අරගත්තා. මගෙන්ම details ටික අරගත්තා ගත්ත තැන මට මතක විදිහට. දැන් මගෙන් plain ටී-ෂර්ට් අරගන්නවා. stickers ටික වෙනම අරගන්නවා. අරගෙන ලස්සනට වැඩේ කරගෙන යනවා. තවත් දෙයක් තමයි මේ message වල දකින්න නැති ඕගොල්ලෝ මේ දරුවෝ තුන්දෙනෙක් එක තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් එතකොට කාලේ නෑ මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ගෙදර වැඩ තියෙනවා. මට ළමයි එක්කෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ගෙදර වැඩ තියෙනවා. මං ජොබ් එකකට යනවා. ඒ අතරතුර මේවා කරන්න බෑයි කියලා කියන කට්ටියට දරුවන්ට පුතේ හොඳම ආදර්ශයක් තමයි මේ දරුවව. ඕගොල්ලෝ පුළුවන් තරම් ඕන දෙයකට ඕගොල්ලන්ට වෙලාව හදාගන්න පුළුවන් ඕගොල්ලෝ කැපවීම තියෙනවා. මොකද පුතේ අපේ ජීවිතේ අපේ තමුන්ගේ දෙයක් කරගත්තොත් තමයි අපිට දියුණුවක් කියලා දෙයක් හම්බ වෙන්නේ. ඒ හන්ද තමුන්ගේ ජීවිතේ තමුන්ගේ දරුවන්ගේ තමුන්ගේ මහත්තයාගේ ලස්සන ගියක් හදාගන්න වාහනයක් කරගන්න තමුන් මහන්සි වුණාට පුතේ අපිට මහන්සිය දැනෙන්නේ නැහැ. සති දෙකක් විතරදී ඒ දරුවගේම ලෝගෝ එකක් හදාගත්තා මට කියලා මම ඒ ලෝගෝ එකේ වීඩියෝ එක අන්තිමටම දාන්නම් මේ වීඩියෝ එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලස්සන ලෝගෝ එකක් හදලා තියෙනවා ඉන්දු මිනී කියලා. ඔය තියෙන අන්තිමට දාපු ටී-ෂර්ට් ඕඩර් එක මේක ඩිපොසිට් 10000ක් දැම්ම හේතුව තමයි මට 25000ට වැඩිය ඕඩර්ස් අපිට කුරිය එකෙන් යවන්න බැහැඩිය හේතුව 25000ට වැඩි යවනකොට අපිට 103ක ටැක්ස් එකක් ගහනවා. ඒ හන්ද තමයි 10000ක ඩිපොසිට් එකක් දාලා තියෙන්නේ. නැත්නම් COD පහසුකම තියෙනවා. ඕගොල්ලන් ඩිපොසිට් දෙමීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ දරුවත් මගෙන් ඉස්සෙල්ලා මගේ 5600 ඔෆර් එක තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ ටී-ෂර්ට් 6ක් A4 බාගේ print එක ගහපු. ඩිලිවරි ෆ්‍රී. මේක තමයි ඕගොල්ලන්ට තියෙන ලොකුම වාසිය. මොකද ගොඩක් දරුවන්ට ඔන්ලයින් බිස්නස් එකකින් බඩු අරගන්නකොට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කුරිය charge කොහොම යයිද? ඉතින් ඩිලිවරි ෆ්‍රී ඔෆර්ස් ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට try කරන්න පුළුවන්. ඒතකොට කිසිම බය වෙන දෙයක් නැහැ ඕගොල්ලන්ට කුරියර් charge එක කීයක් යනවද කියලා. ලස්සන print ගොඩාක් තියෙනවා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ටී-ෂර්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි customize කරලා orders අරගන්න පුළුවන්. තවත් දෙයක් තමයි print එක නැති plain t-shirt වලින් ඕගොල්ලෝ business එකක් පටන් ගන්න ඉන්නවනම් 650ට 190 GSM එකෙන් හොඳටම neat එකටම කරපුවා. ඒ කියන්නේ කලරට රිබ් මැටීරියල් එකෙන් තමයි කර attach කරලා තියෙන්නේ fabric එකෙන් නෙමෙයි. back net tape එක ගහපුවා හොඳම quality t-shirt එකක් 190 GSM එක. මම කලින් ඕගොල්ලන්ට GSM එක සම්බන්ධයෙන් මම මහාන ඒවා GSM එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙනවා බලන්න පුළුවන්. ඉතින් 650ට plain t-shirt අරගන්න පුළුවන්. small medium large XL size හතරම රුපියල් 650යි වෙන්නේ. 2XL 3XL 4XL 5XL උත් මහ ගන්න කට්ටිය ඉන්නවා. මොකද බැගී වගේ අඳින දරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒවා රුපියල් 50 තමයි ගාණ වෙනස් වෙන්නේ. ඒ වගේම regular එකේ plain t-shirt එක රුපියල් 730න් අරගන්න පුළුවන්. ඕගොල්ලෝ business එකක් පටන් ගන්නවා නම් මේක තමයි හොඳම තැන ඕගොල්ලන්ට. ඉතා හොඳ ලාභයක් අරගන්න පුළුවන්. කඩයක් දාලා හරි ඕගොල්ලෝ online හරි business කරනවා නම් ඉතා හොඳට ඕගොල්ලන්ට මේ business එක කරගෙන යන්න පුළුවන්. අපිම රෙදි ගෙනල්ලා අපිම කට් කරලා අපිම මහලා පැක් කරලා DTF ගහලා දෙන හන්ද තමයි ඕගොල්ලන්ට මේ ගාණට දෙන්න පුළුවන් වෙලා තියෙන. අතරමැදියෝ කවුරුත් නැති හන්ද පුතේ. ඉතින් ඒ වාසිය ඕගොල්ලෝ අරගෙන හොඳ ලාභයක් හොයාගෙන ජීවිතේ ගොඩයයි කියලා විශ්වාසයෙන් තමයි මේ business එක ඕගොල්ලන්ට කරන්නේ. මම මගේ business එක කරන්නේ අඩු ලාභ වැඩි විකුණුම්. ඉතින් මා විශ්වාස කරලා මෙච්චර orders දාන හැමෝටම ගොඩක් ආදරේ. ඕගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා ඉතා ආදරෙන් ඉල්ලනවා. WhatsApp message එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. හැමෝටම බුත් සරණයි.